වහන්සේ නැත්නම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උපත්ය ලැබපු සුජාත පුණ්‍ය භූමිය ලුම්බිනි. ඒ වගේම බුද්ධත්වයේ ලබා ගන්නට යෙදුන උතුම් බුද්ධ ගයාව. ඒ වගේම පළවෙනි ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුන බරණැස ඉසිපතන මිගදායි. ඒ වගේම උන්වහන්සේ පන්සාලේ සසපුරුල්ලේ අපි වෙනුවෙන් ලෝක සත්‍යය ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ ආයු සංස්කාරය විශාල මහනුවර අත්හැරලා උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ සාල වන උද්‍යානයේ කුෂිනාරා ප්‍රාණවලදී උන්වහන්සේ මේ සියලු සාධක මේ තොරතුරු සියල්ල පොතපතේ මෙන්ම අදට මෙහි සිටින මිනිස්සු ගත් මිනිස්සු ඒ වගේම සාමාන්‍ය ජනය මේ සියලු දෙනා උතුම් බුද්ධ භූමියේ ලෝතර බුදුයාණන් වහන්සේ වැඩ සිටියේ මේ සුගන්ධ ස්ථාන උතුම් ස්ථාන අදටත් ඒ අය ඒ නමින්ම දන්ව ප්‍රකාශ කරනවා. මේ ඉන්දියාව කියන රටේ මිනිස්සු ඒ නම් මේ විදිහටම භාවිතා කරනවා නම් අපේ රටේ ඇතමු සාවද්‍ය තොරතුරු නිර්මාණය කරමින් ඔවුන්ගේ යම් යම් බලාපොරොත්තු ඔවුන්ගේ ලාභ සත්කාර